ඉතලද අවුරුදු ගන්නවා වගේ මං හිතන්නේ ඈ මේ කවුද හැබැයි මහදන මුත්තයි කොහොමද ඉතින් තොරතුරු එහෙම මහදන මුත්ත හොඳින් ඉන්නවලු ඉතින් මේ පොතේ මොනවද දන්නේ නැහැ නේද තියෙන්නේ ඈ ගෝලියෝ ගැන ලියපු පොතක් උත්සන් වල තියෙන්නේ මේ තියෙන්නේ ෂෝක් හරි බොහොම හොඳයි මෙන්න මහදන මුත්තේ අපිට පොඩ්ඩක් පෙන්වන්න කොහොම ගිහිල්ලා නේ අර මහදන මුත්තා යන්නේ මහදන මුත්තයි ගෝලියෝ රොත්තයි මේ බලන්නකො වල්පලෙන් ගිහිවෙන අපි මහදන මුත්තා බොහොම හොඳයි අපිට සතුටුයි ඉතින් මහදන මුත්තේ කොහොමද දැන් ඉතින් මේ වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නේද? හොඳයි. අත්වසන්නාදයක් ලබා දෙන්න අපි මේ දරුවාගේ අපි නම පොඩ්ඩක් අහලා බලමු. අපිට නම කියන්න ආදරණීය පුතේ. තරුණ. හොඳයි තරුණ අපි සුබපතනවා මේ වගේ විවිධ අඳුගෙන තමන්ගේ නිර්මාණ කුසලතා අපිට ලබා දීම පිළිබඳව විකට අඳුම් තරගය සඳහා සහභාගී වෙන තවත් අපේ එනවා මම දන්නේ ඕටි මහත්තයෙක්ද මම දන්නේ එනවා බලමු ස්ටේෂන් මාස්ටර් කෙනෙක් එහෙම මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් බුදු අම්මෝ වේවැත්තා බලන්න බෑ ප්‍රින්සිපල්ගේ මූණ නම් හරි හොඳයි සර් කොහෙද මේ යන්නේ කියන්න මොනවද පුතා කියන්න ඉස්කෝලේ ගාම්ටාට යන්නේ බොහොම හොඳයි ඉස්කෝලේ උගන්වන්නේ අපේ හොඳ විද්‍යාපති කෙනෙක් තමයි මේ උගන්වන්නේ නේද එතකොට මේ වෙලාවට තියාගෙන කොහෙද මේ විතරම යන්නේ අනිත් ළමයි දඟයිද ඔව් ළමයිට දඬුවම් කරන්නේ බොහොම හොඳයි ළමයින්ට දඬුවම් කරන්න මේ අපේ මේ විද්‍යාපතිතුමාගේ බලාපොරොත්තුව ඉස්කෝලේ හොඳට ගුරුවරුට කියම මේ විද්‍යාපතිතුමා කියන්නේ අහනවා නේද ආමනේ මොකද රැවුලක් කියම අදගෙන අපි එන්නේ විද්‍යාපතිතුමා උගන්වන්නේ කොයි ඉස්කෝලේද දන්නේ පොඩ්ඩක් අහලා බලමු සෙපීගස් කොලෙජ් කරම්ෆෝඩි ගම්රා අපුර සනාජා දෙන්න සෙන්පීරස් එකේ විද්‍යාපතිතුමා මේ ඇවිල්ලා තියෙන්නේ එසේමිදී ලේසි නෑ ඉතින් අපි අත්පොර සනාජා දීලා විද්‍යාපතිතුමා පිළි අරගෙන විද්‍යාපතිතුමා අපේ දරුවන්ට හොඳට උගන්වලා ඒ විදිහට අපිට හදලා දෙන්න ඕන. හොඳේ? අපිට මොනවද කියන්න තියෙන්නේ? අපේ විවිධ අනුන් තරගයට අපි ආමු මේ ආදරණීය පුතාගේ නම මොකක්ද කියලා. තුවෙන් මතීෂ. හොඳයි පුතේ. අපි වාට සුබ පතනවා. අපි මේ විවිධ අනුන් තරගයට පැමිණ අපි මේ අලංකාරනේ කරන සම්බන්ධව බලමු තවත් කවුරුත් ඉන්නවද කියලා එන්න උදේනේ පොඩ්ඩක් පස්සට ගන්න ඔන්න එනවා මැද්දට ගන්න මැද්දට මං හිතන්නේ මේ නම් අපේ උඩරට අපේ තේදලු නෙන අපේ ලලනාවක් වගේ අපිට පෙනී යන්නේ. අපි කියමු බලන්න මේ කොහෙන්ද මේ දවස්වල ඉන්නේ කියලා. සංගති 60 ඉඳලා එනවා කිව්වා නේද? මේ තේදලු නෙලන්න බොහොම හොඳයි බැලු බැලමට අපිට තේ සපේන මේ තේදලු නෙන තේදලු ලලනාවක් තමයි දැන් මේ විවිධ අනුම් තරගයට ඇවිල්ලා ඉන්නේ අපි බලමු බලන්න ඔව් අපිට සින්දුවක් හෝ නර්තනයක් නම් කිසි දෙයකින් ලබා දෙන්න පුළුවන් ද නිකන්
සින්දුවකින් අන්න බොහොම හොඳයි අභියෝගී. දාන්න අපුඩේ. උදේ පිටේ බඳන් වෙනවා කන්ද උඩි මම දැක්කේ උඟ කලකට පස්සේ ලොච්චමි මගලෙන්ග තුකමට ඉතින් කාගෙත් ඇස් හලෝරි පනි පංගලේ ඉන්න වරෙන් ලොච්චමි පනි පංගලේ ඉන්න වරෙන් ලොච්චමි දැක්කම ඔය වගේ කියාවි මටම කරච්චල් කරાવી මාතියා මොකද මට විලු කරන්නේ ලයිනේ උන් පදදාවි ඕචානම් මට කියාවි අනවනේ ඕවට මම කැමති නෑනේ අනවනේ ඕවට මම කැමති නෑනේ හොඳයි බොහොම සන්තෝෂයි අපිට කියන්න අපේ ඔයාගේ නම මොකද්ද ඒකට ගියාට බස්සන්න පිවින එකක් හම්බෙනවද? මමගේ ගන්නකො. අනේ ඉන්දියා කියනට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා තේගලු මෙන්න ඒ කාන්තාවක් විදියට මෙතෙන්ට පැමිණ ඒ වර්ණවත් කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි. හොඳයි විවිධ අතුම් තරගයට සහභාගී වී අපේ ආදරණීය දුව පුතාලව මම දැන් මෙතෙන්ට පැමිණීමටම ආරාධනා කර සිටිනවා. මුලින්ම එනවා මහදන මුත්තා. මෙන්න බලන්න මහදන මුත්තාලා ඉස්සරහට මහදන මුත්තාවා. ඊළඟට එනවා ඉස්කෝල මහත්තයා. එන්න වෙවලා තරගෙන සෙන්ට් පීටර්ස්ගේ ඉස්කෝල ප්‍රින්සිපල් විදුහල් පෙතුමා. ඔව් ඊගාවට අපේ තේදරු නෙරපු අපේ තේ කාන්තාව අපේ මේ ආදරණීය දීනිය හොඳයි එන්න ලෝකෙටම පෙන්වන්න මෙන්න වක්මා සරකිලි විවිධ තරඟේ අපේ පොලිස්යන්ගේ දක්ෂතා අපෝසනාදී ලබා දෙන්න හොඳයි දෙවියන් ස්තුතිවන්ත වෙනවා දෙවියන් ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් ඔබ දක්වූ සහයෝගයට අපි අගය කිරීමක් කළ යුතුයි. ගන්න. හරි හොඳයි.